එක යන භාවනා ක්‍රමයක් තමයි මේ අපි මේ අද උගන්වන්න පටන් ගන්නෙ. ඒ නිසා අපි දුර්මත මොනවද? ඒ වගේම භාවනාව කරන්න ඕන කොහොමද නොකරන්න ඕන කොහොමද කියන එකත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ප්‍රධාන කොටම අපි භාවනාවේ විද්‍යාත්මක පැත්ත පොඩ්ඩක් නිකන් චුට්ටක් විතර අවසල ගත්තොත් අපි දන්නවා දැන් අපේ මේ හිතට සතුට සැනසීම ওই දෙක ලබා දෙනවා ඩෝපමීන් සහ සෙරටොනින් කියන මේ හෝමෝන් දෙක. එතකොට මේ ආගම විසින් කරන්නේ ඔය ඩෝපමීන් කියන ඒක ශ්‍රාවය උද්දීපනය කිරීමක්. ඒතකොට දැන් මේ ගොඩක් ආගම් වල දැන් තියෙන්නේ රැවටිල්ලක්. රැවටිල්ල කියන්නේ අපේ අර සිංහල භාෂාවෙන් කිව්වොත් ආතල් දීම සහ ආතල් ගැනීමක්. ඒ කියන්නේ මොනවා හරි දෙයක් විශ්වාස කළා ඒක විශ්වාසය මත අපේ ජීවිත දිනවා කියලා හැඟීමක් ඇති කරනවා. ඒ පහන් හැඟීම නිසා ඒ හැඟීම දිගේ මිනිස්සු දුවනවා. ඒක තමයි අද කාලේ ආගම. එහෙම නැතුව මේ හැඟීම් බර වෙන්නේ නැතුව බුද්ධිය අවදි කරගෙන යන ගමනකට අපිට භාවනාව උපකාරී වෙනවා. නමුත් භාවනාවේ මූලික අවස්ථාවේදී අපි අර කිව්ව මේ ඩෝපමීන් රිවෝඩින් සිස්ටම් එක අනුගමනය කරනවා. අන්න ඒ ඩෝපමීන් අපි රිවෝඩින් සිස්ටම් එක අපි හදන්නේ ඒක ඇතුළෙන්ම හදන්නේ. ඒ නිසා අපිට පිටින් යමකින් යැපෙන්නේ නැතුව මේ ඩෝපමින් රිවෝඩ් එක අපිම හදාගෙන අපි ඒක භුක්ති විඳිනවා. භාවනාවේ ප්‍රීතිය, භාවනාවේ සුඛය. එතකොට මේ හේතුවෙන් අපිට ඊට පහසුවෙන් ඊටම නිවැරදි ඉලක්ක වෙත යන්න පුළුවන්. දැන් අද විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මොළය කිසිම දෙයක් නැති හිතන්නේ නැතුව ඒකාග්‍ර කරාම ඊටම වේගෙන් මොළය ක්‍රියාකාරී වෙලා අලුතෙන් දැනුම නිර්මාණය වෙනවා කියලා මොළය ඇතුලේ. මේක මම හිතන්නේ ඊටම වැදගත් හොයාගැනීම. මෙන්න මේක තමයි මේ භාවනාවේදී ප්‍රධාන කොටම අපි කියනවා සත්‍ය අවබෝධය ලැබෙනවා කියලා. සමහරවිට මේ හිතන් නැති මොහොතක තමයි මේව වෙන්නේ. ඒකට හේතුව මොලේ ඇතුලේ අපි මේ මොනවත් හිතන්නේ නැතුව ඉන්නකොට විවේකයක් දීලා තියෙනකොට මොලේ ශීඝ්‍රයෙන් අපිට නොදැනීම ක්‍රියාකාරී වෙලා අපේ ප්‍රශ්න විසඳන්න ගන්නවා. අනේ ප්‍රශ්න විසඳීමේ ක්‍රියාවලිය තුලින් තමයි සත්‍ය අවබෝධය ලැබෙන්නේ. දැන් සත්‍ය අවබෝධයට ලැබෙන මාවතක් තමයි භාවනාව. දැන් ගොඩක් අය විවිධාකාර තර්ක ඉදිරිපත් කරනවා, කතන්දර ඉදිරිපත් කරනවා. සමහරු කියනවා සත්‍ය අවබෝධයට නැත්නම් මාර්ගඵල අවබෝධයට භාවනාව අත්‍යවශ්‍යයි කියලා. සමහරු කියනවා මේ භාවනාව කියන්නේ Hindu යෝගීන්ට අදාළ දෙයක් අපිට අදාළ නැහැ කියලා. ඔය දෙකම අන්ත දෙකක්. දැන් භාවනාව මේක හොඳට මතක තියාගන්න ඕන. බුද්ධ කාලේ තිබුණා. ඒ කියන්නේ ත්‍රිපිටකයේ තියෙනවා අන්‍යාගමිකව භාවනා කරපු ආකාරය. දැන් ඒක හොඳම වැදගත්ම උදාහරණ කිහිපයක් තියෙනවා. එකක් අභයරාජ කුමාර සූත්‍රයේ තියෙනවා ඔය මේ නිගණ්ඨනාථ පුත්‍ර. නිගණ්ඨනාථ පුත්‍ර ප්‍රථම ධානය විතරයි ලබාගෙන තිබුණේ කියලා. ඔහු ඒක ආශ්‍රය කරගෙන ජීවත් වෙන කෙනෙක් කියලා. ඒ වගේම තවත් දැන් උදාහරණ මහා පරිනිර්වාණ සූත්‍රයේ තියෙනවා ආලාර කාලාම අරූපාවචර ධානය ලැබලා එයා ගොඩාක් ඉහළ තත්ත්වෙන් හිටියා කියලා. ඒ වගේම තව සූත්‍රයක තියෙනවා හත්වෙනි ධානය. කියන්නේ හත්වෙනි ධානය කියන්නේ අරූපාවචර ධානය. එතකොට ආකින්චඤ්ඤායතනෙ. ඒක ලබාගත් යෝගින් පිරිසක් බුදුහාමුදුරුවෝ සමීපේ මහාන වෙලා
ඉන්නකොට බුදුහාමුදුරු කියලා තියෙන ඔබ විසින් ලබාගෙන තියෙන 7 වෙනි ධානය ඒක ඇසුරු කරන්න ඒක ගොඩාක් හොඳයි කියලා. ඉතින් එතකොට අපිට පේනවා බුද්ධ ආගමට පරිබාහිරව Hindu ආගමේ එහෙම නැත්නම් උපනිෂද් ආගමේ භාවනා ක්‍රම ඒ කාලේ තිබිලා තියෙනවා. නමුත් අපිට මහා භාරතයේ එතකොට මේ වගේ මේ උපනිෂද් ග්‍රන්ථවල බැලුවම අපිට දැක ගන්න පුළුවන් ඒ කාලේ වෙනකොට භාවනාවක් Hindu ආගමේ තිබිලා ලොකුවට තිබිලා නැහැ. අර උපනිෂද් මුනිවරුන්ගේ මත පැවතින එක මිසක් ප්‍රසිද්ධ Hindu ආගමේ භාවනා ක්‍රම තිබිලා නැහැ. ඒක භගවත් ගීතාවේ වෙන මෙහෙම තියෙනවා. භගවත් ගීතාවේ තියෙනවා දැනට බොහෝ කලකට පෙර භාවනාව කියලා දෙයක් තිබුණා. ඒක මෙන්න මෙහෙමයි කරන්නේ. ඒක කරන්න හැටි තියෙනවා මේ නාහි දිහා බලාගෙන ඉන්න. ඕක තමයි භාවනාව. ඒක තමයි භගවත් ගීතාවේ තියෙන භාවනාව. එතකොට භගවත් ගීතාව ඇතුළු මේ වෛදික ග්‍රන්ථවල භාවනාව ඔච්චරයි තියෙන්නේ. නමුත් පැරණි උපනිෂද් මුනිවරු භාවනා කරා කියන කතාව මේ බෞද්ධ ඉතිහාසය අනුව පේනවා. බුදුහාමුදුරුන්ගේ කාලේ ප්‍රසිද්ධ වෙලා තිච්ච බ්‍රාහ්මණ ආගම එහෙම නැත්නම් අද Hindu ආගම කියන ඒ ප්‍රධාන ආගම දෙහිල්ල තුල එහෙම භාවනාවක් ප්‍රගුණ කළා නැහැ. හැබැයි ඔන්න ඔය ජෛනයන් භාවනාව ප්‍රගුණ කරා. ඒ වගේම අර හුදකලා විටියේ මුනිවරු කියලා භාවනා කරා. මේ ජෛනයන්ගේ භාවනා ක්‍රම ගැන සූත්‍ර පිටකයේ තියෙනවා. ඔය මෙත්තා කරුණා මුදිතා එලා මේ උපේක්ෂා වට කියලා භාවනාව මෙන්න මෙහෙම කියන්නේ මෙත්තා කරුණා ප්‍රමෝද උපේක්ෂා කියලා හතරක් වශයෙන් විස්තර කරන භාවනා. අපි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන භාවනා ක්‍රම හතරම බුදුහාමුදුරු සූත්‍ර පිටකයේ තියෙනවා. මේ භාවනා ක්‍රම බුද්ධාගමේ වගේම අන්‍ය ආගම්වලත් තියෙනවා. එතකොට අපිට පැහැදිලිව පේනවා බුදුහාමුදුරුවෝ 7 වෙනි 8 වෙනි ධානය දක්වාම බාහිරින් එන ඉගැන්වීම් අසුරින් ප්‍රගුණ කළා කියලා. හැබැයි දැන් අර මම කිව්ව දෙයක් තමයි බුද්ධ කාලයේ මේ ප්‍රධාන ධාරාවේ ඉන්න Hindu යෝගීන් එහෙම නැත්නම් Hinduන් භාවනා කරේ නැහැ. ඒලා කරේ යාග හෝම. මේ යාග හෝමවලදී හෝම කියන්නේ මේ ගිනි දෙවියා පුතන ගිනි තියෙන දැන් බ්‍රහ්මයාට පූජා කරන්නේ මොනවා හරි මේ ගින්නට දාලා. දැන් අශ්වමේධ යාගයේදී අශ්වයෙක් ගින්දරට දානවා. පුරුෂ මේධ යාගයේදී පුරුෂයෙක් ගින්දරට දානවා. තව යාගයක් තිබුණා ඒකේ හැම જાතියෙම සත්තු 7ක් ගින්නට දානවා. ඉතින් මේක මේ බුදුහාමුදුරුවෝ මේක විවේචනය කරලා තියෙනවා. ඒ නිසා භාවනාව කියන එක ප්‍රචලිත කිරීමේ වගකීම කරට ගත්තේ බුදුහාමුදුරුවෝ. සමත භාවනාවේ විදර්ශනා භාව. දැන් බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ කියන්නේ අවුරුදු සාමාන්‍යයෙන් 300ක් යනකොට අපි දන්න දෙයක් තමයි බුද්ධාගම අතු ගෑවිලි යන්න පටන් ගත්තා. මේක උනේ මෞර්ය අධිරාජ්‍යයේ එකපාරම බිඳිලා වැටුණා. ඒක උනේ පුෂ්‍යමිත්‍ර ශෘංගයන් විසින් මෞර්ය රජු මරා දාලා රාජ්‍ය පැහැර ගැනීම. ඒහා සමගම මේ තියෙන ප්‍රදේශවලින් බුද්ධාගම බිඳ වැටුණා. නමුත් බුද්ධාගම බිඳ වැටුණාට මේ බෞද්ධ සාහිත්‍ය භාවනා පොත් ආදිය එතකොට තිබිලා තියෙනවා. දැන් ඒකෙදි ඊටම වැදගත් පරිවර්තනයක් වෙනවා මේ යෝග සූත්‍රය. දැන් මේ යෝග සූත්‍රය කියලා කියන්නේ Hindu කෘතියක්. නමුත් මේ යෝග සූත්‍රයට පදනම් වෙන්නේ බෞද්ධ භාවනාව. ඒක ගොඩාක් දෙනෙක් දන්නේ නැති කතාවක්.
යෝග සූත්‍රයෙන් තමයි කෙලින්ම භාවනාව කියන විෂය හින්දු ආගමට යන්නේ. එතකොට මේ බෞද්ධ භාවනාව තමයි කපල කොටලා අරගෙන යෝග සූත්‍රයෙන් හින්දු භාවනාවට ගියේ. ඔක ඊට පස්සේ රාජ යෝග භාවනාව හැටියට හැඳින්වුවා. මොකද මේ රාජ යෝග කියලා කියන්නේ රජවරුන්ට විතරක් යෝගින් ලබා දුන්න රහස් මේවා. භාවනාවෙන් අතිමානසික හැකියාව ලබන්න පුළුවන්. ඒ නිසා මේවා jealously guarded secrets බවට පත් වුණා. ඒ කියන්නේ මේවා හින්දුන් එළියට දුන්නේ නැහැ. එතකොට කොහොම නමුත් අපිට ඊටාම පැහැදිලිව බුද්ධ ආගම තුළ අංග සම්පූර්ණ භාවනා පාඩම් මාලා අති විශාල ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්. දැන් මේක ඉරක් ගහලා බෙදුවොත් එක පැත්තකින් තියෙනවා ස්තමතය, අනිත් පැත්තෙන් තියෙනවා විදර්ශනාව. දැන් ගොඩක් දෙනෙක් කල්පනා කරනවා, සමහරු කියනවා භාවනා කරන්නම ඕන මාර්ගඵල ලබන්න කියලා. නෑ. ඒ කතාව වැරදි. බුදුහාමුදුරුවෝ කාලේ වැඩි දෙනෙක් මාර්ගඵල ලැබුවේ සෝවාන් උනේ බණ අහලා. කලාතුරකින් කෙනෙක් භාවනා කළා සෝවාන්. භාවනා කළා බණ අහලා දෙකම කරලා සෝවාන්. ඒ නිසා මතක තියාගන්න ඕන භාවනා කිරීම සෝවාන් වෙන්න වගේ මූලික මට්ටමේ ජයග්‍රහණ සඳහා අත්‍යවශ්‍ය නැහැ. නමුත් ආර්ය මාර්ගය ඉස්සරහට යන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන ගුණස්කන්ධය තුනක් එක්ක. එතකොට සෝවාන් වුණාම සීලය සම්පූර්ණ. සමාධි ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. සකෘදාගාමි වුණාම සීලය සම්පූර්ණයි. සමාධියත් ප්‍රඥාවත් ටිකක් වැඩිලා. එතකොට සකෘදාගාමි මාර්ගයේ සිට තමයි භාවනාව ඇත්තටම අවශ්‍ය වෙන්නේ. භාවනා කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. භාවනාව අනිවාර්ය නැහැ සෝවාන්. ඒ කියන්නේ සබ්බාසව සූත්‍රයෙන් අපිට පේනවා දර්ශන පහදප්පා. ඒ කියන්නේ දැකීමෙන් භාවනා කිරීමෙන් නෙමෙයි. තමයි මේ සෝවාන් වෙන්න සංයෝජන ධර්ම නැති වෙලා යන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුනම දර්ශනයෙන් පහ කළ යුතු දේවල්. දර්ශන පහක් තබ්බා. එතකොට භාවනා පහතබ්බා කියන්නේ වෙනම දෙයක්. ඒක භාවනාවෙන් ගොඩක් අමාරු සංයෝජන ධර්ම නැසන්නේ භාවනාව. එතකොට ඒ නිසා අපිට භාවනාව අතිශය වැදගත් වෙනවා. මෙතන වෙලා තියෙන්නේ අද ඊටාම කනගාටුදායක තත්ත්වයක්. මේ ත්‍රිපිටකයේ එන කිසිම භාවනා ක්‍රමයක් හරියට එහාටි ලංකාවේ උගන්වන්නේ නැහැ. හරියට උගන්වන්නේ නැහැ. ඒ වෙනුවට පසු කාලීනව බුද්ධ ආගමට ආගන්තුක ලෙස බාරගත්ත භාවනා ක්‍රම උගන්වනවා. මේ ආගන්තුක භාවනා ක්‍රම හඳුන්වා දීමේ ප්‍රමුඛයා මගර හැමදාම මගේ විවේචන වලට ලක් වෙන බුද්ධඝෝසහාම. බුද්ධඝෝස හාමුදුරුවෝ හඳුන්වා දීපු සමහර භාවනා අභ්‍යාස ත්‍රිපිටකයට පටහැනි. ත්‍රිපිටකයේ නෑ. දැන් උදාහරණයක් හැටියට දැන් ආචාර මතවාදයක් හැටියට විස්තර කරනවා ආනාපාන සතියදී 1 ඉඳන් 10ට ගනින්නේ 10 ඉඳන් 1ට ගනින්නේ. මෙහෙම කියලා නෑ බුදුහාමුදුරුවෝ. දැන් අදටත් මම දන්නවා භාවනා මධ්‍යස්ථානවල ওই විදිහට උගන්වනවා. ඒ වගේම දැන් ආනාපාන සතියේදී උද්ගාහ ප්‍රතිභාග නිමිති වෙනසක් ත්‍රිපිටකයේ දකින්නේ නැහැ. උද්ගාහ ප්‍රතිභාග නිමිති වෙනස සලකන්නේ කසින භාවනාවේදී ත්‍රිපිටකයන්. නමුත් විසුද්ධි මාර්ගය අනුව භාවනා කරද්දී සම 40 කර්මස්ථානයන් සඳහාම උද්ගාහ ප්‍රතිභාග නිමිති ભેදයක් සලකනවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. ලොකු ප්‍රශ්නයක් වෙන්නේ බුදුහාමුදුරුවෝ කිව්ව නැති දේවල් මේවා කියලා
අර බුද්ධාගම පිරිසිදු බුදුදහම කෙලින්ම බෑග්ග්‍රවුන්ඩ් එකට تعلق කරලා දානවා. දැන් අද වෙලා තියෙන්නේ සම්පූර්ණ මේ පිරිසිදු බුද්ධාගම බෑග්ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ඉවරයි. අන්න එහෙම තත්ත්වයක් තුල තමයි අපි මේ සදාන් සරණ කියන එක පටන් අරගෙන බෞද්ධ භාවනාව ප්‍රචලිත කරන්න ඉතාම දැඩි උත්සාහයක් දරන්නේ. දැන් ගොඩක් දෙනෙක් හිතනවා මේ භාවනාවේදී මේ පූර්ව කෘත්‍ය හතරක් කරන්න ඕන කියලා. අපි දන්නවා මේ ගොඩාක් භාවනා මධ්‍යස්ථානවල ඔයගේ පූර්ව කෘත්‍ය උගන්වනවා. සමහර තැන් මම දන්නවා පූර්ව කෘත්‍යට අමතරව ගාථා කියලා පිරිත් කියලා තව නොයෙකුත් වතාවත් කරලා තමයි භාවනා කරන්නේ. දැන් මේ මොකද්ද මේ මේකින් වෙන්නේ? භාවනාව දියුණු වෙන්න තියෙන වටිනා කාලය වෙනත් දේවල්ට උදව්. බුදුහාමුදුරුවෝ ඔහොම කරන්න කියනවා. ඒ වගේම භාවනා කරන්න ගිය කට්ටිය දැන් මම ඉස්සරම මම හිතන්නේ 1990 ගණන් වල වගේ මටත් භාවනාව ඉගෙන ගන්න ආසාවෙන් මම ගියා මේ ගාල්ල ආසන්නයේ තියෙන මේ බොහොම ප්‍රසිද්ධ ආරණ්‍යයකට. මේ ආරණ්‍යට යනකොට කන පැලෙන්න ලවුඩ් ස්පීකර් එකක් දාලා භාවනා වාක්‍ය හැටියට කියවනවා. ඒ වාක්‍ය හැටියට කියවනවා කියන්නේ එතනම භාවනාවක් නෑ. සමතයක් වෙන්නේ නෑනේ. හිත ඒක රාශී වෙන්නේ නෑනේ. එතකොට ඒක ප්‍රශ්නයක්. ඒ ක්‍රමේ වැරදි. දැන් ඊළඟට ලොකුම වැරද්ද උක නෙමෙයි. ලොකුම වැරද්ද දැන් මේ ලොකුම වැරද්ද මම කතා කරන්න ගොඩක් අය මේ ඒ වැරද්ද තේරුම් ගන්න නැතුව මගෙත් එක්ක වාද විවාද කරනවා. මගෙත් එක්ක වාද විවාද කරලා මේ ප්‍රශ්නේ බේර ගන්න බෑ. අදාළ පුද්ගලයන් එක්ක ඕන වාද විවාද කරනවා. මොකද්ද දැන් අපි දන්න දෙයක් තමයි රේරුකාණේ හාමුදුරුවෝ බුද්ධ ආගම නැගිටවන ලොකු වැඩක් කරනවා. ලොකු මහසියක් ගත්තා. නමුත් රේරුකාණේ හාමුදුරුවෝ බුරුම රටේ යම් කාලයක් අධ්‍යාපනය ලැබලා ලංකාවට එනවා. ලංකාවට ඇවිල්ලා බුරුම රටේ ඒවකට ජනප්‍රිය වෙච්ච මේ වායෝ කායානුපස්සනා කියලා නමකුත් හදාගත්ත භාවනාව ලංකාවේ උගන්වනවා. මේ භාවනාව ප්‍රචලිත වෙනවා. මොකද එතකොට භාවනාව මොකක්වත් ජනප්‍රිය වෙලා තිබුණේ නැහැ. අර පළවෙනි මේක නිසා හොෝගාල ජනප්‍රිය වෙනවා. මතක හැදිනේ භාවනා මධ්‍යස්ථාන 21ක් විතර හැදියා. ඊට පස්සේ මොකක්ද උනේ? මේ භාවනා මධ්‍යස්ථාන වල අර උගන්වනවා අර බඩපුම්මන භාවනාව. බඩපුම්මන භාවනාවෙන් ඒ භාවනාව උගන්වනකොටම කියනවා සමතය ඇති වෙන්නේ නැහැ. සමතය ඇති වෙන්නේ නැත්නම් අහවල් කාරණාවකට දෙන්නේ කරන්නේ. මට එක භාවනා මධ්‍යස්ථානකින් මට දැනුවත් කරා මේ බොමගම පැත්තේ මේ භාවනා මධ්‍යස්ථානයේ බඩපුම්මන භාවනාව කළ දවසකට දෙන්නේ ලෙඩ වෙලා මානසික රෝගීන් බාටපත් වෙනවා. දවසට දෙන්නේ නැහැ. හොඳට තියෙන මිනිස්සු මේ ඔළුවත් අවුල් කරගන්න නම් භාවනාව එක ප්‍රශ්නයක්. ඒ නිසා දැන් අපි අද මෙච්චර විස්තරයක් කිව්වේ පිරිසිදු බුද්ධාගම අනුව භාවනා කරන්නේ කොහොමද කියලා බලමු. දැන් පිරිසිදු බුද්ධාගම අනුව භාවනා කරද්දී ඉස්සෙල්ලාම සමතය ඉගෙන ගන්න එක ලේසියි. දැන් සමතය ඉගෙන කරද්දී අපි කරන්නේ කිසියම් එක අරමුණක් මත නැවත නැවතත් හිත යොදවීම. මේක අමාරු දෙයක් නෙමෙයි. අපි දන්න දෙයක් අර චුල්ලපත්තක හමුදුරු රජවර්ණ කියලා රෙදි කැල්ල දිහා බලාගෙන හිටියා. උන්වහන්සේට අරහත් ඵලය දක්වාම ඉක්මනට නැග ගන්න පුළුවන්. එතකොට මෙතනදී එක අරමුණක් තෝරගන්න ඕන. ඒ තෝරගන්න අරමුණ මත නැවත නැවතත් හිතේ දැන් මගේ හතේ මකන කැලලක් තියෙනවා. මේක භාවනාවට ඕන නම් මට මේව තියලා අරමුණු කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම දැන් මකන කැලල මේ ඉස්සරහා තියෙන්නේ. මගේ ඉස්සරහා තියෙන්නේ. මට මේක දිහා බලන් ඉන්න ඕන. බලලා මොකද්ද මම කරන්නේ?
නැවත නැවතත් බලනවා. නැවත නැවතත් බලාගෙන මොකද කරන්නේ? හිත යොමු කරනවා. ඕකට කියනවා නම විතක්ක ਵਿਚාර. හරි ලේසි. විතක්ක ਵਿਚාර. දැන් එක අරමුණට හිත මේ ආකාරයෙන් යොමු කරගෙන ඉන්නකොට මොකද්ද වෙන්නේ? අර හිත පීලිපාන එක ඩිංග ඩිංග අඩු වෙනවා. අන්නේ ඩිංග ඩිංග අඩු වෙනකොට මොකද්ද වෙන්නේ? ප්‍රශ්න අමතක වෙනවා. ශරීරේ වේදනා අමතක වෙනවා. මොකද්ද ඊට පස්සේ වෙන්නේ? ඇත්තටම ඒකේ භාවනාවේ ප්‍රීතියක් එනවා. භාවනාවේ ප්‍රීතිය මුළු ශරීරෙම දැනෙන්න ගන්නවා. ඒ නිසා භාවනාවේ සුඛයක් එනවා. එතකොට ප්‍රීතිය සහ සුඛය හේතුයි. මොකක්ද එන්නේ? හිත උපචාර සමාධියට එනවා. ඒ කියන්නේ උපචාර සමාධිය කියලා කියන්නේ මේ පුද්ගලයා ධාන මට්ටමට ඇවිල්ලත් නැහැ. නමුත් ඊට ආසන්න සමාධියකට එනවා. ඒකට කියනවා උපචාර. උපචාර කියන්නේ අසල හැසිරෙන. ධානය අසල හැසිරෙන සමාධියකට එනවා. ඒතර උපචාර සමාධිය අංග හතරක් තියෙනවා. විතර්ක, විචාර, ප්‍රීති, සුඛ. ඔන්න හතර. දැන් මේ ප්‍රීතියයි සුඛයයි නිසා මොකද්ද වෙන්නේ? තව තවත් මේ භාවනාවේ ආරමුණට හිත යොමු කරගන්න පුළුවන් වෙනවා. අන්න එහෙම අවස්ථාවකදී හිත පිටටම යන්නේ නැති වුණාම විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත පළවෙනි ධානයට සම්ප්‍රාප්ත වෙන්න පුළුවන්. අතන දැන් ගොඩක් අය මේ අපි මේ සරලව කිව්වට අවුරුදු 20 30 40 භාවනා කරපු මිනිස්සු ඉන්නවා පළවෙනි ධානය මොකක්ද කියලා හඳුනන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ මේ පාඨමාලාව හදාරන්න මේකෙන් ධාන සමාපatti මාර්ගඵල ඉතා පාසින් ලබා ගන්න. දැන් අපි බලමු ඇයි භාවනාව වැඩි දෙනෙකුගේ සාර්ථක වෙන්නේ නැත්තේ? පළවෙනි දේ තමයි කෙනෙක් පුදුම වෙයි මං කිව්වොත් ඇස් වහගෙන භාවනාව පටන් ගන්න එපා. ඇස් අරන් පටන්. ඇස් අරන් භාවනා කරන අතර භාවනාව දියුණු වෙලා අන්නර උපචාර සමාධියට ආවට පස්සේ ඒත් එක්කම ඇස් පියාගන්න. එතකොට හිතා ගන්න බැරි වේගකින් හිත සමාධිගත වෙනවා. මේක ඊටාම වටිනා ඉගැන්වීම. විශේෂයෙන් මේක ආනාපාන සතියේදී අත්‍යවශ්‍යයි. ඒ වගේ මහා මුද්‍රා කියන භාවනාවේදී මේක අනිවාර්ය කරලා තියෙනවා. ඒ භාවනා දෙකේදී විතරක් හරි ඔය වැඩේ කරන්න. නැත්තම් භාවනාව දියුණු කරගන්න එක නම් ලේසි නෑ. දැන් අපි බලමු කොහොමද තවත් අඩුපාඩු නැති කරගන්න. දැන් අපි දන්නවා සූත්‍ර පිටකේ භාවනා උගන්වන්නේ අරඤ්‍යගතෝවා, රුක්ඛ මූලගතෝවා, ශුන්‍යාකාරතෝ. ඔය තුنين කියන්න ඕනේ. ඒ කැලයකට ගහක් යටකට කාත් කවුරුවක් නැති තැනකට. ඔය තුන්වෙනියෙන් කියුව කාත් කවුරුවක් නැති තැනට ගියාම අපිට ශබ්දපත් නැහැ. එතකොට බොහොම නිෂ්කලංක දැනීමක් තියෙනවා අපිට. ඒ නිසා භාවනාව පහසුවෙන් කරන්න පුළුවන්. දැන් කණ්ඨක කියලා සූත්‍රයක් තියෙනවා සූත්‍ර පිටකේ. කණ්ඨක සූත්‍රය කියනවා පළවෙනි ධානය ලබා ගන්න බෑ ශබ්ද තියෙන තැනක. ධාන කණ්ඨක වේ. ශබ්දය ප්‍රථම ධානයේට කණ්ඨක වේ කියලා කියනවා. එතකොට හොඳට මතක තියාගන්න. ඒ නිසා බොරුවට සද්ද තියෙන තැන්වල භාවනාව පටන් ගන්න එපා. ඒක සාර්ථක වෙන්නේ. ඊළඟට මම මේක මේ පැරණි ටිබෙට් භාවනා පොත්වලින් හොයාගත්ත රහසක් කියන්නේ භාවනා පටන් ගන්නකොට සාමාන්‍යයෙන් අඩුම අඩි 20ක්වත් දුර පේන තැනකට යන්න.
ඒ දුර බලන්න. දුර දිහා බලාගෙන භාවනාව පටන් ගන්න. ඇස්පිය ගැහුණට කමන්නේ ඇස් අරගෙන පටන් ගන්න. ඊළඟ දේ තමයි මේ ඍජු ඉරියව්ව. උජ්ජුං කාය පනිදාය පලංකං ආභුජිත්තා. එහෙම තියෙන සූත්‍රේ. සූත්‍ර පිටකේ ඔයක නිතරම තියෙනවා. මේ කකුල් හරස් කරලා භාවනා ඉරියව්වක් ලබා ගන්න. උජ්ජුං කාය පනිදාය. කය ඍජු කරගන්න. දැන් මේ කය ඍජු කරගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. වාඩි වෙන්න. වාඩි වෙලා දැන් මෙහෙම වාඩි වෙන්න කමන්නේ. අත් දෙක තියාගන්න තමන්ගේ දෙපැත්තේ. දෙපැත්ත තියාගෙන අර ජිරාෆ් කෙනෙක් උඩ ගහක කොළ කන්න වගේ අත් දෙකේ වාරුවෙන් එකපාරට ඉස්සෙන්න. ඉස්සිලා අතාරින්න. ඉස්සුනා අතෑරියා. ක්ෂණිකවම තමන්ගේ ඉරියව්ව ඍජු වෙනවා. මේක ඊටාම වැත්තිනා වටිනාම උපදේශයක්. මේක ටිබෙට් භාවනාවට සම්බන්ධ පොතක තියෙනවා. දැන් ඊටාම වැදගත් රහස් දෙකක් අපි ගන්නවා. එකක් තමයි ඇස් අරන් පටන් ගන්න කියන එක. අනිත් එක තමයි කය ඍජු කරගන්න. අත් දෙක දෙපැත්තට තියලා තද කරලා ඉස්සෙන්න. එතනින් එහාට ඉස්සිලා අත අරින්න ඩක් ගාලා එක තප්පරෙන් කඳ ඍජු වෙනවා. එක තප්පරෙන් වෙනවා. තුන්වෙනි එක තමයි මේක ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ මේක අත්‍යවශ්‍යයි කියලා. ටිබෙට් භාවනා පොත්වල පැහැදිලිව තියෙනවා. යමකට පිට දෙන්න ඕන. උඩුවක් වේවා, ගහක් වේවා, බිත්තියක් වේවා, කොට්ටයක් වේවා මොකකට හරි පිට දෙන්න. ඒකට හේතුව ගැඹුරු භාවනා කරපු අය දන්නවා ඇති. ගැඹුරු භාවනාවට ගියාම නැත්තම් එකපාරට මෙහෙම බෙල්ල කඩන් වැටෙනවා. යමකට පිට දෙන්න ඕන අන්නේ හේතුව මත. දැන් අපි උත්සාහ කළ බලමු මේ කියන දේවල් අනුව භාවනා කරන්නේ කොහොමද කියලා බලන්න. අපි බලමු ඉස්සරහේ ආනාපාන සතිය වගේ එක. ආනාපාන සතියේ ආපාන කියන්නේ හුස්ම මේ ගන්නවා හෙලනවා. ආනාපාන සතියේ පටන් ගන්න දීගං වා අසසන්තෝ දීගං අසස්සාමිති පජානාති. පජානාති කියන්නේ දැනගන්න. දැන් මෙතන දීග කොට ભેදයක් දැනගන්න කිහිල්ලා එච්චර මහන්සි වෙන්න යන්න එපා. මම ලේසි ක්‍රමයක් කියන්නම්. මෙතනදී කරන්න ඕන ඉස්සලා විනාඩි දෙක ඇස් අරන් ඉස්සරහ බලන්න. අර කිනෙද්ද ඍජු වාඩි වෙලා විනාඩි දෙකක් බලන්න. දැන් මොකද කරන්නේ? ඇස් අරන් ඉන්න. බලෙන් අරන් ඉන්න ඕනේ නැහැ. ස්පීකර් ගහුනට කමක් නැහැ. හිත කොහොමත් අහෙට මෙහෙට පනින්න. මේ කය ඇතුලේ හුස්ම යන සංවේදනයේට අවධානය. මේව අවධානයෙන් ඉන්නකොට එක මොහොතකදී දැනෙනවා මේ හොඳට ඇඟ හොල්ලන්න බැරි වෙලා. ඇඟ හොල්ලන්න බැරි. මේ ඇඟ හොල්ලන්න බැරි වෙන එක ධානාගත වීමේ සංඥාවක්. ධානාගත වෙන්න ළඟයි කියන එක. සාමාන්‍යයෙන් මතක තියාගන්න. ඉස්සෙල්ලාම හොල්ලන්න බැරි වෙන්නේ පයේ මාපට ඇඟිල්ල. පයේ මාපට ඇඟිල්ල. ඊට පස්සේ අවසානයේද ඇස්පියන්. ඒ නිසා මෙන්න මේ උඩ හරියට වෙල්ල හරියට තොල් වලට දක්වාම හොල්ලන්න බැරි ගතිය ආවම කිමීට ඇස්පියාගෙන භාවනා ආරමුණට එන්න ලෑල්ල කැණේ වගේ හිත ධානාගත වෙනවා. මෙතනදී බුදුහාමුදුරුවෝ කියනවා භාවනා කරද්දී සමහරුගේ ඇඟේ ටෙන්ෂන් එකක් තියෙනවා. يعني මසල් වල යම්කිසි බරක් තියෙනවා. ඒක නැති කරගන්න පුළුවන්. උඩ ඉන්න පල්ලෙහාට සැහැල්ලුව මෙනෙහි කරන්න. يعني සැහැල්ලු කරගන්න. අන්න ඊට පස්සේ භාවනා කරනවා නම් තව ගොඩක් ඉක්ම.
ඒ නිසා අපි කවුරුත් මේ කියන භාවනා ක්‍රමවේදය පුහුණු කරමු. සතියක් පුහුණු කළා. ඒ සතිය අවසානයේ මට ගුණාගුණ කියන්න. හැමෝම කරන්න ඕන. එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි. දැන් අද මෙතන ඉන්නවා 3යි 6යි 9යි 12යි 15යි 18යි 21යි 22යි මාත් එක්ක. දැන් 21ක් කියමු. ඒ 21 දෙනාම කරන්න. කළා තම තමන්ගේ අත්දැකීම් අපේ සදාන් සරණ WhatsApp පිටුවේ දාන්න. නිකන් ඉන්න එපා. හේතුව මේක දැන් අපි හදන්නේ වැඩේ හොඳටම කරන්න. දැන් අපි දවසක හම්බ වෙනවා. ඉතාලම ළඟදී හම්බ වෙනවා. හම්බ වෙලා අපි කියනවා ඉනිෂියේෂන් කියලා. ඒ කියන්නේ භාවනාව ඉස්සරහට ගෙනියන්න මමත් භාවනා කළා මං එන්නේ. ඒ අනිත් අයට මම ආශිර්වාද කරනවා. උඩක් දෙනකොට මේක හරියනවා. ඒ ආශිර්වාදයෙන් ඉනිෂියේෂන් වලින් අපි බලමු මේ ගොඩක් දෙනෙක් ගොඩ ගන්න පුළුවන් නේද? ඒක සාමාන්‍ය 90ක 95ක සාර්ථකභාවයක් තියෙනවා. ඒ නිසා අද සාකච්ඡාව විශේෂයෙන්ම අද මේ උගන්වන පාඩම උට වැඩි දුර ගෙනියන්නේ නැහැ. උට වැඩි දුර ගෙනිච්චොත් තියෙන අමාරු දේවල්. ඒ නිසා මම කෙටි කාලයක් ලබා දෙන්නම් මේ අද ඉගෙනගත්ත දේවල් සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. මේ ධානාගත වීම මේ අර එකේ ඉඳලා 8 දක්වා එක පිළිවෙලටද වෙන්නේ හැමතිස්සෙම නැත්නම් එහෙම මැදින් පටන් ගන්න පුළුවන් එහෙම අවස්ථාවක් තියෙනවද? ඔව් ඒකදී තියෙනවා මේ 14 ආකාරයක් තියෙනවා. ඒක ධාන වශී කිරීමේදී ඒක ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ ධාන අනුලෝමය, කසින අනුලෝමය, ධාන ප්‍රතිලෝමය, කසින ප්‍රතිලෝමය, ධාන කසිම අනුලෝම ප්‍රතිලෝමය. ඔය ආදී වශයෙන් 14 ක්‍රමයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒ 14 ක්‍රමයෙන් ප්‍රගුණ කරපු කෙනෙකුට ඕනනම් පුළුවන් එකපාරට අදිස්ථාන කළා අහවල් ධානයට යමි කියලා අහවල් එකට යනවා. නැත්තම් වෙන්නේ සාමාන්‍යයෙන් අර මම අර කිව්ව ප්‍රතිභාග නිමිති කතාව මතක තියාගන්නකෝ. ප්‍රතිභාග නිමිත්ත උපදවාගෙන ප්‍රතිභාග නිමිත්ත ආරක්ෂා කරපුද්ගලයා ධානලාභී. ඔහුට පුළුවන් මේ ප්‍රතිභාග නිමිත්ත ආවර්ජනා කරලා තමන් වශී කරගත්ත ධානයට යන්න. මේකෙදි සූත්‍ර පිටකේ තියෙනවා ගාවි උපමා සූත්‍රය කියලා. ගාවි කියන්නේ මේ වැස්සි එළදෙන. එළදෙන තනකොළ කකා යනකොට කකුල ලිස්සුවොත් කතු බෑවක වැටෙනවා. අන්න ඒ වගේ ඉස්සෙල්ලා ධානයක් උපදවගෙන ඒ ධානය ඇකිතා කුරු කරන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඊළඟ ධානයට යන්නේ ඒ ධානය හොද්දටම වශී කරගත්තට පස්සේ. සාමාන්‍ය ක්‍රමය 1 2 3 4 කියන පිළිවෙලට ධාන වලට යන්නේ. දැන් බුදුහාමුදුරුවෝ ගියේ එහෙම කියන එක තමයි තියෙන්නේ. නමුත් ඉතින් Tamanට පුළුවන් නම් එකපාරට 4 ධානයට යන්න ඒක ගැටලුවක් නෑ. මොකද දැන් ඒකත් ධානමය කුසලතාවයක් හැටියට තමයි ගණන් ගන්නේ. තව තියෙනවද ඒ වගේ ප්‍රශ්න? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගැටලුවක් තියෙනවා මේ මොකද මේ මෑතක ඉඳලා මේ අල්ලපු ගෙදර මේ කුකුල් කොටුවක් දාලා තියෙනවා. ඒ නිසා මේ ශබ්ද බද්ද වැඩි එතන. ඒකට මේ කන් දෙකට මේ මොනවා හරි මේ ඇබ දෙකක් ගහගත්තොත් වගේ ශබ්ද අඩු වෙන්න එහෙම හොඳයිද? ඕක මේ කඩේ තියෙන විකුණන්න අර මේ ස්විමින් කරන කට්ටියට ගහන ඇබ ඔව් ඒක තමයි. කමන්නේ ගහන හැබැයි පොඩක් ඒක ගැහුවම පොඩක් නිකන් අර මේ රිදෙන ගතියක් එනවා මේ කමන්නේ බලන්න.
ඔවුනේ කුකුල්ලු කෑ ගහනවා ඊළඟට වැඩපළක් තියෙනවා ඒකෙත් දිවාරය වැඩ කරනවා. ඉතින් මේ කොයි වෙලාවකවත් මේ ශබ්ද අඩු නැහැ. අඩු නෑ නේ. ඔව්. එහෙම නැති මධ්‍යම පරිසරක අධිකාරිය පැත්තට යන එක තමයි ඊළඟට තියෙන්නේ නේ. වෙන මොනව කරන්නේ? නෑ ඒක රජයේ එකක් හින්දා එහෙම කරන්න. එහෙම කරන්නත් බෑනේ. ඔව්. අනිත් එක පස්සේ අර කුකුල්ලුත් ගොඩක් ශබ්ද. පොඩ්ඩක් මම පොඩ්ඩක් එළියට ගිහින් එනවා මේ කට්ටියක් වැඩ හොඳේ. සාකච්ඡාව අරගෙන යන්න. ටිකටම. ඉවරයි. ඔයිදු මහත්තයා ඇහෙනවද? මහත්තයා නම් නැහැ අපිට සාකච්ඡා කරන්න කිව්ව අවශ්‍ය කරුණු තියෙනවා. මෙහෙමයි අර මේ සාරානන්ද හාමුදුරුවෝ අර කිව්වයි කියන අර මේ ඉඩම තියෙන්නේ කොහෙද අර අක්කර 15ක් තියෙනවා කියලා අර නැවක එක්කෙනෙක් අර දෙන්නම් කියලා. ඒක සර් ආපුවම කතා කරමු නේද? ඒක අපි දන්නෙත් නැහැ කියන එක. ඒක තමයි ස්ථානේ දන්නවනම් අපි කාට හරි ආසන්න තැනක් තියෙනවා නම් එතන පුළුවන් මේ ගිහිල්ලා සංවිධානය කරගන්න නේද? ඔව්. ඔව් ප්‍රදේශය දන්නේ නැතුව අපිට මොකවත් අදහසක් දෙන්න බෑ. ඒකයි මම ඇහුවේ කොහෙද තියෙන්නේ කියලා. අපි ඒක සර්ගෙන් දැනගමු කතා කරලා. හරි. අර 25 වෙනිදා වැඩසටහන මොකක්ද දන්නේ? යුදි මහත්තයා දාලා තිබුණා. ඒ තොරතුරු ටික උදු මහත්තයා ගෲප් එකේ දාවි. අපි දැන් අද වැඩසටහන අදාළ ටික අපි ඔයාලට ගැටලු තියෙනවා නම් එකිනෙකා සාකච්ඡා කරමු සර් එනකම්. මෙතන කවුරු හරි ඉන්නවා නම් භාවනා අත්දැකීම් තියෙන ටිකක් ඉහළට දියුණු මට්ටමට භාවනා ටික ඒ අයට පුළුවන් නේ අදහස් දක්වන්න නේද? ඔව් වටිනවා එහෙම මහත්මයා අදහස් දක්වනවා. මහත්මයා ඊළඟ දවසේ අපිට මේ ලින්ක් එක එවනවාද? මේකේ රෙකෝඩ් එක කොහොමත් අද දායි. ඊළඟ දවසේ පාත්තන ලින්ක් එක ඊළඟ දවසේ පවත්වනකොට ඒ දිනේ වෙලාවයි ඔක්කොම කලින් දැනුම් දෙනවා. දෙන්නා. ඔව්. ස්තුතියි. ගෝවින්ද මහත්තයා නැද්ද එහෙම අය මෙතන මේ ඔක්කොම අපි වාගේ ආධුනිකද ඉන්නේ? මේ අපි බලමු අදහස් දක්වයි නේද මහත්තයා කට්ටිය ඉන්නවනම් ඔව් හොඳයි. අපි ඇහෙනවා නම් ඒ අය මේ අහගෙන ඉන්නවා නම් ඒ අයගෙන් අපි පොඩ්ඩක් අහලා බලමු මේ අත්දැකීම් ගැන. ලක්ෂ්මන් මහත්තයා ඉන්නව නේද මේ අදහසක් කියන්න බැරි වෙයිද?
මට භාවනා සම්බන්ධව නම් ලොකු අත්දැකීම් නෑ. මම සාමාන්‍යයෙන් කියවලා තියෙනවා විතරයි ගොඩක් දේවල්. භාවනා සම්බන්ධ ලොකු අත්දැකීම් මට නෑ. ඒකයි. හරි හරි. මම හිතුවා අත්දැකීම් ඇති කියලා. මොකද පැරණි සමාජිකයෝ හින්දා. නෑ ගොඩක් දුරට මම ඉතින් ඒවා ගැන දිරිදි බලාපොරොත්තු වෙන ගොඩක් ආ අරගන්න. ඒ වුණාට දැනට මට එහෙම අත්දැකීම් ප්‍රමාණවත් මදි කියන එක තමයි අනිත් අයට අවවාද දෙන්න තරම් අත්දැකීමක් නැහැ කියන එක තමයි මම කියන්නේ. ආ ආ. අපි මේ අහලා බලමු නේද මේ ඇහෙනවද දන්නේ අනිත් අය මේ කවුරුවත් නැද්ද දන්නේ එහෙම අත්දැකීම් තියන අය නේද? ශානක මහත්තයාගේ අදහස මොකද්ද? නරන මහත්තයා ඔව් ඇහෙනවද? කියන්න. ඔව් ඇහෙනවා. මේ භාවනා කරන්න සුදුසුම වෙලාවක් කවුරු හරි දන්නවද හරි විදියට? දැන් මම නම් තෝරගන්නේ උදේ මේ කියන්නේ රාත්‍රී කියන්නේ උදෑසන. ගොඩක් උදෑසන 4යි 6යි අතර වගේ. ඔව් ඒක ඒක අර වඩා පැරණි පොත්පත්වල තියෙන්නේ අර මේ මොකද්ද මේ පාන්දර 3 තමයි හොඳම වෙලාව පටන් ගන්න කියලා තියෙන්නේ. ඔව් අර දහසක් බුදුන් උදෑසන කියලා ගන්න කියන්නේ. ඔව් ඒ හින්දා කියලා මේ නමුත් දැන් අපිට සමහරලාට ඒ වෙලාවට කරන්න බැරි වෙන වෙලාවල් තියෙනවනේ. එතනදී මේ අපි නිලන්ත මහත්තයා හම් වෙලා කලින් කතා කරපෙලාවක කිව්වේ 9 රෑ 9 වාගේ ඉඳලා සාමාන්‍යයෙන් හොඳයි. මොකද පරිසරය නිස්කලංක වෙන හින්දා එතන ඉඳලා හොඳයි කියලා. ඔව් මාත් ස්වාමීන් වහන්සේගේ නමකුත් කිව්වා මට ඒක 9න් පස්සේ වගේ හොඳයි කියලා ඊට පස්සේ. ඔව් මේ ඉතින් අපිට තියෙන වෙලාවක් තියෙන්නේ මමත් හුඟක් වෙලාවට 9යි 10යි ඔය අතරේ තමයි 9න් ඒ කියන්නේ 10නුත් පස්සේ සමහර දාට පටන් ගන්න වෙනවා. ඒ කියන්නේ අර දවසේ කලබලකාරී දේවල් ඉවර වුණාම වෙනම හැබැයි ඉතින් උදෑසන ඉතින් අර කුරුල්ලන්ගේ සද්ද ඒව එනවා. ඉතින් අර ඒක පාන වෙලා ඒවත් අනේ ඇහෙනවා. කුරුල්ලන්ගේ සද්ද නම් එච්චර බලපාන්නේ නෑ. නමුත් දැන් අර මට තිබුණු ගැටලුව මේ අල්ලපු ගෙදර මේ කුකුල්ලු ඇති කුකුලේ කරනවා. කුකුල්ලු ගොඩක් කියන්නේ කුකුල්ලු ඉන්නවා 300 400ක්. ඔව් එතන ලොකු සද්දයක් කරනවා. ඒකට ඒක තමයි ලොකු සද්දයක් එනවා. ඊළඟට මේ හයිවේ එක හදන මේ දවස්වල හයිවේ එක හදනවා. ඒ හින්දා මේ හයිවේ එකේ මැෂින් වැඩ කරනවා මුළු දවස පුරාම. රෑත් ගල් බෝර දානවා. ගල් කඩනවා රෝම. ඒකට කොන්ක්‍රීට් මත්තයා මේ දැන් අර ස්විමින් වලට පාවිච්චි කරන ඉයර්බඩ්ස් නැතිනම් අර මියුසික් ඔය එක තමයි මම මේ ඉයර්බඩ්ස් එකක් ගෙන්න ගන්න. ඒක සුදුසුද කියලායි මම නිලන්ත මාත් එක්ක හැවි. ඉයර්බඩ්ස් සුදුසු නම් ඉතින් ඒ දෙක ගහගෙන මට පොඩ්ඩක් බලන්න පුළුවන් එහෙම. අනිත් අයට මොනවා හරි ගැටලු තියෙනවද දන්නේ ප්‍රායෝගිකව එහෙම නේද? තව එකක් තමයි මම දැක්ක අත්දැකීම මම ගත්තේ අත්දැකීමක් අර කලින් නිලන්ත මහත්තයා කිව්ව විදිහට ඇහෙනවද? නරන මහත්තයා ඇහෙනවා. මේ නරන මහත්තයා කිව්ව විදිහට ආලෝකය එන්නේ ඒක හරි කලාතුරකින් වගේ එන්නේ. ආලෝකයක් දකිනම් දම් පාට වගේ කුඩා තිතකින් වගේ පටන් ගන්න ලොකු වෙලා ආපහු ඒක ඔව් රැඳෙන්නේ ඒක අර ටෝච් එලියක් ගහනවා වගේ ටිකක් එහෙම ආලෝකයක් එනවා වෙලාවකට. ඒක රඳව ගන්න ටිකක් හරි අමාරුයි. දැන් ඒක කසිනයක් විදිහට ගන්න කියලා කිව්වනේ. එනවාට ඒක ගොඩක් වෙලා තියෙන්නේ ඊට පස්සේ. ඒ මොකද දන්නේ. ඒක හේතුව නිලන්ත මහත්තයාගෙන් තමයි අහන්නේ. ඔව්
මෙහෙමයි සර් අපි මේ හම්බෙලා අපි එකතු වෙලා වැඩ කරමුකෝ. හරි හරි. එන්න එන දවසක් අපිට දැන් දෙනවාද? ඔබතුමා ඇහුවේ දෙයි නම් ඇහුන්නේ නැහැ හරියට. එහෙම අපි එකට හම්වෙන්න දින ඉස්සරහට අපිට දැනගන්න පුළුවන් නේද? ඔව් ඉදිරියේදී මේ ඒවා සංවිධානය කරලා මේ ඔයිදු මහත්තයා මේ දැනුවත් කරයි මේ ඔයිදු මහත්තයා තමයි මේ ඒවා දැනුවත් කිරීම කරන්නේ. වැඩිපුර නිලන්ත මහත්තයා එක්ක සම්බන්ධ වෙලා සාකච්ඡා කරලා විතර මේ සමීපව ඉන්නේ ඔයිදු මහත්තයා. එතකොට අනිත් අයත් ওই සංවිධායක මණ්ඩලයේ ඉන්න අය ඒක දැනුවත් කරයි. ඒක වෙලාව දින කලින් දැනුම් දෙයි. නිසා මේ ඒ ගැන වෙලාවට දැනුම් දෙන්න. හොඳයි. නිලන්ත මහත්තයා නැවත එන්නේ නැති වෙයිද? තාම මම හිතන්නේ නිරන්ත සර් ඇවිල්ලා මේ ගියා. සමහර විට අපි බලමු කතා කරලා නැති වුණොත් අපි වැඩසටහන අවසන් කරමු. ඔව් ඒක තමයි දැන් මේ අයින් වෙලා ගිහිල්ලා තියෙනවා මීටින් එකෙන් එකයි. ඔව් මේ දැන් භාවනාව අද අපි කතා කරපු ප්‍රධාන මාතෘකාවට අදාළ කරුණු ටික සර් කතා කරලා ඉස්සෙල්ලම ඒ ගැන තමයි ප්‍රධානම අද කතා කරන්න අපි සාකච්ඡා කරගත්තේ. ගෝවින්ද මහත්තයා එහෙනම් මේ පොඩ්ඩක් අපි අවසන් කරනවාද? එහෙනම් දැන් මේ 10 අමාරත් උනානේ. ඔව් අපි එහෙනම් කට්ටියට දැනගන්න ගැටලු තියනවද භාවනාව සම්බන්ධව සර් ඉදිරිපත් කරමු ගැටලු තියෙනවා නම්. මෙතනදි කිව්වේ කිව්වේ සමතේ වඩලා ධාන මට්ටමට යන එකක් සම්බන්ධවනේ. දැන් මෙතන විදර්ශනා භාවනාව වගේ දෙයකදී සමතය වඩලා විදර්ශනා වඩනවාද විදර්ශනා වඩලා සමතේ වඩනවාද නැත්නම් අර කියන විදිහට යුගනන්ද විදිහට දෙකම මිශ්‍රව භාවනා කරනවා දෙකම මිශ්‍රව කරනවා නම් හිත සමාධිගත වීම අවශ්‍යද විදර්ශනාවට නැත්නම් විදර්ශනා කරන්න සමාධිය නැතුව විදර්ශනා කරන එකෙන් ප්‍රතිඵල අඩුද අන්න ඒ වගේ ගැටලු ටිකක් නම් තියෙනවා මටත් ඒ සම්බන්ධව හිටියානම් ටිකක් විස්තර දැනගන්න පුළුවන් මොකද මම ඉගෙන ගන්න කෙනෙක් මට එච්චර අත්දැකීම් නැහැ භාවනාව සම්බන්ධව හැබැයි මම මේක කියවලා තියෙන දේවල් උඩ අර දෙකම එකට කරන එකේ ප්‍රතිඵල වැඩි කියන ස්වභාවයක් මම හිතාගෙන ඉන්නවා මම ඒක කොහොමද කියලා දැනගන්න තියෙනවා නම් හොඳයි. දවසක් අපේ අපිට මතක හැටියට කලින් පවත්වපු වැඩසටහනකදී සර් කියලා දුන්නා සමතය වඩලා පස්සේ විදර්ශනාව මෙනෙහි කිරීම කරහම අපිට මාර්ගඵලයට පත්වීමට මේ ඉඩකඩ බොහෝසේ තියෙනවා කියලා. අපි බලමු මහත්තයා ඉදිරිපත් කරපු කාරණාව සමහර විට සර් ඊට එහා කියපු අදහස තියෙන්නත් පුළුවන්නේ. අපි මහත්තයා ගෲප් එකේ හරි දාන්න සමහර සර් එක බලයි. ගෲප් එකට ගැටලුවක් විදිහට ඒක යොමු කරුවා නම් හොඳයි නේද මහත්තයා? ඔව් ඒක මේ ගෲප් එකට ගැටලුවක් විදිහට දාන්න දැන් සර් මෙතන නැති නිසා
සර් දකි අපි එහෙම නැතුනොත් මම ඒක උදු මහත්තයාට දාන්නම්. සර් ඔව් ඒක හොඳයි. මම කතකින් සමාධිය වඩන්න අපහසු ප්‍රදේශයක දැන් රණවීර රණවීර මහත්තයා කිව්වා වගේ කුකුල් කොටුවක් අසල ඒ වගේ ඩිස්ටර්බ් තැනක ඉන්නදී හිත ඒකාග්‍ර කරන්න අමාරුයි. හැබැයි එහෙම අවස්ථාවක විදර්ශනා වැඩිවීමට එක බාධාවක් නොවේ වෙන්න පුළුවන්. එක්කෝ එයා ඒ ශබ්දයේ ඇසෙන දේ සම්බන්ධව විඥාන සම්බන්ධව ඒක විදර්ශනාවක් කරන්න පුළුවන් අවකාශය තියෙනවා. එතකොට අර උපරිම ශබ්දයේ තියෙන තැනක තමයි උපරිම නිශ්ශබ්දතාවයක් තියෙන්නේ වගේ එහෙම දෙයක්ත් තියෙනවා එතන නේද? ඒ වගේ දේවල් කොහොමද අපි කළමනාකරණය කරගන්න ඕනේ මේ වගේ තත්ත්වයකදී ඒ කියන දේ එහෙම වුණාට ඇත්තටම ප්‍රායෝගිකව කොහොමද උපරිම ශබ්ද තියෙන තැනක තමයි උපරිම නිශ්ශබ්දතාවය රැකෙන්නේ කියන එක කරන්න ඒ සාපේක්ෂව බලන විදිය අනුවනේ. අර ඒ වගේ අපිට ඒක ඒ වගේ වෙලාවකදී කරන්න ඕනේ සම්මතයේ වැඩිම තුලද විදර්ශනාවද අපිට වැඩිපුර ප්‍රයෝජනවත් වෙන්නේ මේ අවස්ථානුකූල අපිට ඇත්තටම නිස්කලංක පරිසරයක් හොයා ගැනීම කියන එක අපහසු වෙන්න පුළුවන් අද නගරාසන්න වගේ ඉන්නවනම් ඒක ප්‍රශ්න තියෙනවනේ. ඒක මොකද කරන්නේ සම්බන්ධ ප්‍රායෝගික ගැටලු විසඳ ගන්න තියෙනවා නම් ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඒක හොඳ ප්‍රශ්නයක්. මේ මොකද අද ඔය ගැටලුව ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. අද මේ වටපිටාව සමාජයත් එක්ක බලද්දි කලබලකාරී සමාජයක් නේද බොහොමත් තියෙන්නේ. ඔව් ඒක මම මෙහෙම බුරුම භාවනා පොතක දැක්කා මේ එක බුරුම ස්වාමීන් වහන්සේ නමක් කියනවා මේ ඇයි කැලේට යන්නේ මම නම් කරන්නේ නගරයට යන එක මේ නගරේ තියෙද්දි මම මේ කලබලකාරී පරිසරය තමයි මම භාවනා කරන්න කියලා. මේ මට ඒ සිද්ධිය හරියටම මතක නෑ. නමුත් මේ උන්වහන්සේ කියනවා මේ එහෙම පුළුවන්. හැබැයි මං හිතන්නේ අර මේ මහත්තයා කිව්වා වගේ මේ විදර්ශනාව තමයි උන්වහන්සේගේ මේ ක්‍රමේ. ඔව් අපි ඕක මේ හරියටම දැන් සමහර විට අපි හිතන් ඉන්න මතට සාපේක්ෂව වෙනස් මතයක් සොයන්න පුළුවන් මේ මොසගේ අත්දැකීමත් එක්ක මේ අපි ඒක ඕන මහත්තයා හරහසගෙන් පිළිතුරක් ගමු නැත්නම් අපි ගෲප් එකට හරි ඒක උත්තරයක් සොයගෙන දැනගෙන කටයුත්තක් මොකක් හරි සරසවමු. එහෙනම් අපි වැඩසටහන අවසන් කරමු. ඔව් එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම ඉවත් වෙනවා. තෙරුවන් සරණයි මහත්තයා. ඊළඟ සරණයි.